3D printer කරලා තියෙනවා නම් හරි වෙන විදිය දැකලා තියෙනවා නම් හරි ඔයා දන්නවා ඇති 3D printer එක ඇතුලේ ස්ට්‍රක්චර් ටිකක් වෙනස් කියලා. ඉතින් අපි අද ඔයාලට කියලා දෙනවා මේ infill percentage එක එහෙම නැත්නම් infill pattern එක හරියට තෝරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි Risera Innovations මේ අපි අරන් ඉන්න 3D printing video series එකේ හතරවෙනි වීඩියෝ එක. අපි මේ වීඩියෝ සිරිස් එකේ මුලදිම කිව්වා මේ 3D printing කියන දේ ගොඩක් ප්‍රසිද්ධ වෙන්න හේතු කීපයක්ම තියෙනවා කියලා. ඉතින් ඒ වගේම විශේෂම හේතුවක් තමයි අපිට ඕන කරන shape එකකින් object එකක් හදාගන්න අනික් manufacturing methods වලට වඩා අඩුවෙන් material use කරලා 3D printing වලින් පුළුවන්. ඇත්තටම කොහොමද මේ material usage එක අඩුයි කියන්නේ? ඔයා හිතලා බලන්න ප්ලාස්ටික් වලින් හදලා තියෙන පොඩි පෙට්ටියක් ගැන. ඔයා ඒක හදන්න use කරන්නේ injection molding වගේ method එකක් නම් ඔයාට සිද්ධ වෙනවා මුළු ඔබ්ජෙක්ට් එකම solid. ඒ කියන්නේ ඔයාගේ ඔබ්ජෙක්ට් එකේ total volume එකට සමාන material volume එකක් use කරන්න. හැබැයි ඔයා use කරන්නේ 3D printing නම් ඔයාට පුළුවන් මේ material volume එක අඩු කරගන්න. ඒ කියන්නේ ඔයාට පුළුවන් එළියට පේන surface ටික ඇරෙන්න අනිත් ඇතුලේ filling එක අඩු කරලා print කරන්න. මේකෙන් ඔයාට හම්බෙන ප්‍රධාන වාසි කීපයක්ම තියෙනවා. ස්පෙෂල්ම දේවල් තමයි use වෙන material ප්‍රමාණය අඩු නිසා material cost එක අඩු වෙනවා. එන එක ඒ වගේම ෂේප් එක බරින් ඒ කියන්නේ weight එකෙන් අඩු ඔබ්ජෙක්ට් එකක් ඔයාලට ලැබෙන එක. අපි දැන් බලමු මේ infill percentage එක සහ pattern එක වෙනස් කරන්නේ කොහොමද කියලා. සහ කරාම ඔයාලට ලැබෙන වාසි අවාසි මොනවාද කියලා. මේ තියෙන අපිට Bamboo Studio එකෙන් බැලුවාම මේ infill එක සම්බන්ධව වෙනස් කරගන්න පුළුවන් parameters ටික. ඉතින් මේකට යන්නේ මේ strength කියන option එකෙන්. ඉතින් අද අපි කතා කරන්නේ මේ sparse infill කියන settings ටික ගැන. තව වීඩියෝ එකකින් අපි ඉතුරු settings ගැන tutorial එකක් ඔයාලට අරගෙන එන්න. හරි. ඉතින් මේ sparse infill කියන option එක ඇතුලේ අපිට ප්‍රධාන වශයෙන් වෙනස් කරන්න පුළුවන් parameters හතරක් බලා ගන්න පුළුවන්. මේ හතර පළවෙනි එක තියෙන්නේ sparse infill density කියන එක. මෙතනදී ඇත්තටම වෙන්නේ අපි අපේ infill එක කොච්චර percentage එකකින් fill කරනවද නැද්ද කියන තමයි මේකෙන් කියවෙන්නේ. ඉතින් අපි මුලින් බලමු 15%ක් දැන් දාලා තියෙන්නේ. අපි මේක slice කරලා බලමු මේක කොහොමද එන්නේ. ඔයාලට මෙතනින් බලාගත්ත හැකි අපිට යන total filament ප්‍රමාණය. එතකොට පේනවා මේකේ ග්‍රෑම් 60.94ක් යනවා කියලා. එතකොට අපි මේ දාලා තියෙන්නේ grid කියන pattern එක. අපි patterns ගැන ඉස්සරහට කතා කරමු. මේ grid කියන pattern එක 15%ක් දාලා තමයි මේ ග්‍රෑම් 60.94ක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි මේක බලමු වැඩි කරලා කොහොමද වෙන්නේ කියලා. මම මේක 60ක් වගේ දැම්මොත් ඔයාට පේනවා මේකේ ග්‍රෑම් 157කට වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ සරලව මෙයාගේ infill එක වැඩි වෙලා තියෙනවා. ඇත්තටම දැන් මේ infill කියන එක ඇයි ඕනේ අපිට? ඇයි අපි material එකක් infill කරන්න ඕනේ? මේකට ලොකුම හේතුව තමයි ඔයාගේ උඩම තියෙන surface එක print වෙන්නේ මේ infill layers උඩ. ඔයාට සම්පූර්ණයෙන්ම infill එක අයින් කරන්න බෑ. එහෙම අයින් කරොත් ඔයාගේ උඩ layer එක warp වෙලා තමයි print වෙන්නේ. එතකොට මැටීරියල් එක මේක දැන් අපි Bamboo Studio එකට ගියාමත් මේක තියෙන්නේ strength කියන එක යටතනේ. ඇයි මේක strength කියන එක යටතට ඇවිල්ලා තියෙන්නේ? මැටීරියල් අපි ගහන ඔබ්ජෙක්ට් එක strength එක define වෙන ප්‍රධානම parameter එකක් තමයි මේ infill එක කියන්නේ. තව මේක depend වෙන දේවල් කීපයක්ම තියෙනවා. ගොඩක් වෙලාවට මෙන්න මේ wall loops කියන එක උඩ මේක සෑහෙනම වෙනස් වෙනවා. මොකද wall loops වලින් වෙන ඉෆෙක්ට් එක ඇත්තටම infill වලින් වෙන ඉෆෙක්ට් එකට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒත් අපි මුලින් මේ වීඩියෝ එකේදී කතා කරමු infill ගැන. අපි ඉස්සරහ වීඩියෝ එකේදී wall loops ගැන කියලා දෙන්න. ඉතින් මේ infill එක වැඩි කරනවා කියන්නේ ඔයාගේ material එකේ ඇතුලේ strength එක වැඩි වෙනවා කියන එක. හැබැයි අපිට generally අපි print කරන දේකදී 15% 120 වගේ infill එකකින් print කරාම හොඳටම ඇති. ඒ strength එකත් සෑහෙනම හොඳයි. ඊට පස්සේ අපිට මෙතන වෙනස් කරන්න පුළුවන් infill patterns. මෙතන ගොඩක් infill patterns තියෙනවා. default එන්නේ සාමාන්‍යයෙන් Bamboo Slice එකේ grid කියන pattern එක. මේ infill patterns වලත් මෙච්චර ගොඩක් patterns තියෙන හේතු තියෙනවා. මේවා අපි එක එක අවස්ථාවලදී use කරන හේතු වෙනස්. මෙතනින් අපි honeycomb කියන pattern එක ගත්තොත් ගොඩක් strength එක හොඳ pattern එකක්. එතකොට cubic කියන pattern එකත් strength එක වැඩිම pattern එක ඇත්තටම. ඒ වගේ අපි පාවිච්චි කරන patterns වලින් අපේ object එකට හම්බෙන strength එකේ ලොකු වෙනසක් තියෙනවා. ඉතින් මම ඔයාලට මේක අර කියනවට වඩා මේක graph එකක් විදිහට පෙන්වන එක ලේසියිද මම ඔයාලට පෙන්නන්නම්.
ග්‍රාෆ්කින් මේ පැටන්ස් වල වෙනස් ඉන්ෆිල් පැටන වෙනස් වෙන ඉදිහත් එක කොහොමද මේක ස්ට්‍රෙන්තක වෙනස් වෙන කිය. හරි ඉතින් මේ තියෙන්නේ ඉන්ෆිල් පැටන එකත් එක්ක මේක බෙන් ස්ට්‍රෙන්ත එක ගැන කරපු එක්ස්පෙරිමෙන්ට් එක්කදී හම්බෙච්චි රිසාස්. ඉතින් ඔයාලට මෙතනදී පේනවා අතන අපිට තියෙන පැටන්ස් ඔක්කොම වගේ මෙතන තියෙනවා. මෙතනින් හොඳම බෙන් ස්ට්‍රෙන්ත් එකක් තියෙන්නේ කියුබික් කියන පැටර්න් එකේ. ඒ වගේම අඩුම බෙන් ස්ට්‍රෙන්ත් එකක් තියෙන්නේ හිල්බර්ට් කර්ව් කියන පැටර්න් එකේ. එතකොට අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ග්‍රිඩ් කියන පැටර්න් එකේ මේ දෙකම අතර හොඳ මොඩරේට් ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා. ඊළඟට තව කියන්න මොන දෙයක් තමයි මේ ඉන්ෆිල් පැටර්න් එක වෙනස් වෙන විදිහත් එක්ක ඔයාගේ printing time එක වෙනස් වෙනවා. අපි නිකන් පොඩ්ඩක් දාලා බලමු ග්‍රිඩ් කියන පැටර්න් එකත් එක්ක 140ක ඉන්ෆිල් එකක් එක්ක අපේ ඔබ්ජෙක්ට් එක ස්ලයිස් කරලා ඔයාලට මෙතන පේනවා පැය 2යි විනාඩි 32ක් යනවා මේ ඔබ්ජෙක්ට් එක print වෙන්න. හරි. හැබැයි අපි honeycomb කියන පැටර්න් එකට මාරු වුණොත් ඔයාලට පේනවා ස්ලයිස් කරාම මේක පැය 5යි විනාඩි 54කට වෙනස් වෙලා තියෙනවා. කලින් පැය 2යි විනාඩි 32ක තිබ්බ එක දැන් පැය 5යි විනාඩි 54කට වෙනස් වෙලා තියෙනවා. මේකට හේතුවක් තියෙනවා. මේ honeycomb කියන පැටර්න් එක මෙච්චර වෙලා යන ලොකුම හේතුව තමයි මෙයා කන්ටිනියු වෙන එක රේඛාවක් නෑ. මෙයා හැම ෂේප් එකකදීම හැරි තමයි print වෙන්නේ. හැබැයි ඔයා ග්‍රිඩ් වගේ පැටර්න් එකකට ගිහිල්ලා මේක ආයි ස්ලයිස් කරලා බැලුවොත් ඒකේ වෙලාව අඩු වෙන ලොකුම හේතුවක් තමයි මෙන්න මේ රේඛාවක් දිගේ මෙයා එකම රේඛාවෙන් print වෙනවා. එතකොට ගොඩක් වෙලාවට නොසල් එකට එක පැතිවලට හැරෙන්න උවමනාවක් නෑ. එයා හැරෙන්නේ මේ එක රේඛාවක් print කරලා ඉවර වෙලා. එතකොට යන වෙලාව ගොඩක්ම අඩුයි. ගොඩක් කියන්නේ මෙතන අපිට බැලුම් පේනවා පැය 4ක වෙනසක් තියෙනවා. ඉතින් ඔයා තෝරගන්න ඉන්ෆිල් පැටර්න් එකත් එක්ක ඔයාගේ printing time එක කොච්චර ගොඩක් වෙනස් වෙනවද කියන එක ඔයාට තේරෙන්නේ නැති. අපි මේක ගැන හොඳ අදහසක් ගන්න බලමු මේක ගැන තියෙන graph එක. හරිද? මේ graph එක බැලුවම ඔයාට පේනවා ඇති printing time එක ඉන්ෆිල් පැටර්න් එකත් එක්ක printing time එක වෙනස් වෙන විදිහේ තමයි මේ graph එකේ තියෙන්නේ. එතකොට කන්සෙන්ට්‍රික් කියන එක පැට්න එක තමයි ගොඩක්ම ටයිම් එක අඩුයි. හැබැයි ලයිට්නිං කියන පැට්න එක ගොඩක්ම ටයිම් එක වැඩි. එතකොට අපි බලපු honeycomb කියන පැට්න එකෙත් ටයිම් එක ගොඩක් වැඩි. සාමාන්‍යයෙන් කියුබික්, ග්‍රිඩ්, ලයින් වගේ පැටර්න්ස් අඩු ටයිම් එකකින් අපිට print එක ඉවර කරගන්න පුළුවන්. හැබැයි ඔයාගේ printing time එක අඩු වෙනවත් එක්කම ඔයා compare කරන්න ඕන දෙයක් තමයි ඔයාගේ strength එක. ඉතින් මේ දෙකම balance වෙන විදිහේ හොඳ ඉන්ෆිල් පැට්න එකක් ඔයා තෝරගන්න ඕනේ වගේ print එකක් කරද්දි. ඉතින් අපි සාමාන්‍යයෙන් ගොඩක් යූස් කරන පැටර්න් එකක් තමයි මේ ගයිරොයිඩ් කියන්නේ. මේ පැටර්න් එකේදී සාමාන්‍යයෙන් වෙලාව අඩුම නැහැ. සැලකියුතු වෙලාවක් යනවා. හැබැයි මෙයාගේ ස්ට්‍රෙන්ත් එකත් හොඳ අගයක තියෙනවා. ඒ හින්දා අපිට දෙපැත්තෙම බැලන්ස් වෙන්න මේ ඉන්ෆිල් පැටර්න් එක අපි සාමාන්‍යයෙන් ඉන්ඩස්ට්‍රි එකේදී යූස් කරනවා. ඉතින් මේක print වෙන්නත් පැය 4යි විනාඩි 11ක් යනවා. හැබැයි අර මං කිව්වත් වගේ මේක ස්ට්‍රෙන්ත් වයිස් ගත්තාම අනිත් පැටර්න්ස් වලට වඩා හොඳ හින්දා අපි මේව යූස් කරනවා. හරි. ඊට පස්සේ අපි බලමු මේ length of sparse infill anchor කියන පැරාමීටර් එක. මෙතනදී ඇත්තටම වෙන්නේ ඔයාගේ ඉන්ෆිල් එක ඔයාගේ ඔබ්ජෙක්ට් එකේ වෝල් එකට කොච්චර හොඳට ස්ටික් වෙනවද, කොච්චර යත් එක්ක හොඳ බොන්ඩ් එකක් තියෙනවද කියන එක තමයි මේ පල්ලෙහා තියෙන settings දෙකෙන්ම define වෙන්නේ. පළවෙනි දෙකේදී අපි කතා කරේ infill density එකයි pattern එකයි. හරි. ඉතින් මේ පල්ලෙහා තියෙන parameters දෙකෙන් define වෙනවා. ඔයාගේ infill එක කොච්චර හොඳට ඔයාගේ ඔබ්ජෙක්ට් එකේ වෝල් එකට බොන්ඩ් වෙනවද කියන එක. හරි. අපි මේක පොඩක් වෙනස් කරලා බලලිමු. ඒතකොට තේරෙයි වඩා හොඳට මම කියනකටත් වඩා. හරි. මෙන්න මේ infill pattern එක බැලුවම මේකේ හැම කෙලවරකදීම ඔයාලට පේනවා ඇති ඔයාලගේ infill pattern එක කන්ටිනියු වෙලා තියෙනවා. ඔයාගේ වෝල් එකත් එක්ක පොඩි දුරක්. මේ දුර වෙනස් කරන එක තමයි මේ length of sparse infill anchor කියන එකෙන් කරන්නේ. අපි මේක වෙනස් කරලා බලමු. 100ට අපි බිංදුව දාලා බලමු මොකද වෙන්නේ කියලා. ඔයාලට තේරෙනවද මෙන්න මෙතන මේ තිබ්බ ලයින් එක කන්ටිනියු වෙලා නැහැ. මේක මෙතනින් ඉවර වෙලා. මෙන්න මේ වගේ දෙයකදී ඔයාගේ print එකේ වෝල් එකත් එක්ක ඔයාගේ ඉන්ෆිල් එක තියෙන බොන්ඩ් එක අඩු වෙලා සමහරට ඔයා මෙන්න මෙතනින් මේ වෝල් එකෙන් මේක ෆෝස් එකක් දැම්මොත් ඉන්ෆිල් එකත් එක්ක මේක ගැලවිලා වෙන් වෙන්න පුළුවන්. ඉතින් ඕක නැති ඔන්න ඔය ඉෂුව එක නැති කරගන්න තමයි අපි මේ
පැරමීටක සාමාන්‍ය 100% වගේ දාන්න. එතකොට මේක 100% කියන්නේ මොකක්ද? ඇත්තට මොකක්ද මේ 100% කියන එකෙන් කියවෙන්නේ? මේ 100% කියලකින් කියවෙන්නේ ඔයාගේ වෝල් එකේ ඔයාගේ ඉන්ෆිල් එකේ ගණකම් ඔයාගේ ඉන්ෆිල් එකේ තික්නස් එක වගේ කොච්චර දුරක් වෙනකම් මේ ඉන්ෆිල් ලෑන්ක එක යනවද කියන එකන්න වා පාවිච්චි කරන්නේ 0.4 නොසල් එකක් නම් ඔයාගේ වෝල් ඉන්ෆිල් එකේ ගණකම 0.4 නම් ඔයාගේ ඉන්ෆිල් ලැන්ක එක සාමාන්‍යයෙන් යන්නේ 1.6 මිලිම වෙන. හැබැයි අපිට මෙතනින් ඊළඟ පැරමීටගෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් මේක උපරිම යන්නේ කොච්චරද කියන එක. එතකොට ඔයා පාවිච්චි කරන්නේ 0.4 වලට වඩා ලොකු නොසල් එකක් වුණත් ඔයාගේ මැක්සිමම් ඇන්කලෙන්ත් එක කොච්චරද කියන එක අපිට ඊළඟ පැරමීට එක වෙනස් කරන්න පුළුවන්. ඒක වෙනස් කරන්න ඕන වෙන්න ඇතරම වගේ නොසල් එක 0.4 වලට වඩා ගොඩක් වැඩි වෙනවා නම් තමයි. එතකොට ඔය සෙටින්ස් දෙකින් ඕක තමයි ඇතරම වෙන්නේ. අපි බැලුවා ස්පාස් ඉන්ෆිල් ඩෙන්සිටිය එක මොකක්ද වෙන්න කියලා. ස්ට්‍රෙන්ත් එක කොච්චර ස්ට්‍රෙන්තයක් තියෙනවාද කියන ඩිෆයින් වෙන්නේ ඇත්තටම ඩෙන්සිටිය එක මත. ඔයාලට ගොඩක් ස්ට්‍රෙන්තයක් ඕනේ මැටි ඔබ්ජෙක්ට් එකක් නම් ඔයා අනිවාර්යයෙන්ම ඩෙන්සිටි එක වැඩි කරන්න ඕනේ. එතකොට ඉන්ෆිල් පැට්න එකත් එක කොහොමද වෙනස් වෙන්නේ කියලා අපි බැලුවා. එතනදී අපි ග්‍රාෆයක් කතා කරා. ඒ ග්‍රාෆ් එකේ අපි කතා කරා ටයිම් එකත් එක්ක කොහොමද මේක වෙනස් වෙන්නේ, ස්ට්‍රෙන්ත් එකත් එක්ක කොහොමද මේක වෙනස් වෙන්නේ කියලා. ඊළඟට අපි ඉන්ෆිල් ඇන්කර් ලෙන්ත් එක බැලුවා. මේක කොච්චරක් යනවද, මැක්සිමම් මේක කොච්චරක් යන්න පුළුවන්ද කියලා අපි බැලුවා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් අරන් ආවා ඔයාගේ ඔබ්ජෙක්ට් එකට හරියටම කොහොමද ඉන්ෆිල් පැටර්න් එකක්, ඉන්ෆිල් ඩෙන්සිටි එකක් තෝරගන්නේ කියලා, ඒක ස්ට්‍රෙන්ත් එකත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ, ප්‍රින්ටිං ටයිම් එකත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ කියලා ඔයාලට හොඳ අයිඩියාවක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයාත් 3D printing වලට මේ වෙද්දි ජොයින් වෙලා ඉන්න කෙනෙක් නම්, එහෙමත් නැත්නම් 3D printing ගැන ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් අපේ comment section එකේ දාලා තියන්න. අපි ඉස්සරහා වීඩියෝ වලදී අනිවාර්යයෙන් මේවා ගැන කතා කරනවා. ඉතින් මේ Risera Innovations වලින් අරන් එන 3D printing video series එකේ 4 වෙනි වීඩියෝ එක ඊළඟ වීඩියෝ එකේදී ඉක්මනටම හම්බෙමු.